ඔන්න අද කෑම එක තියෙන්නේ බතුයි කෝනිස්සු සම්බෝලයි රතු වලයි. ඔය ටික තමයි ඉතින් අද කෑම එක. අපි යන් කන්න. ඔයාලා මේ මාළුව දෙක, ඒ කියන්නේ මාළුව දෙක එකට කාලා තියනවද කියන්නේ මම දන්නේ නැහැ. අපේ ගෙදර නම් ඉතින් නිතරම හදනකම්. මාළුව දෙකක් තමයි ඉතින්. රසයි අවුලක් නැහැ ඉතින්. ඕන මාළුවක් කන්න පුරුදු වෙනවා ලංකාවෙන් පිට කොයි වෙන රටකට ගිහිල්ලා බලන්න ඕගොල්ලෝ ඕන මාළුවක් කන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන ඒ ටේස්ට් එක වෙන තැනකින් ගන්න බෑ. අපි කොච්චර මොනවකටත් පෙලක් අඩ ගෙදර අම්මගේ කැමරා අහන්නේ අනම්ම නම් එහෙම තියෙනවනේ. ඒ ඔක්කොම හරියන එකපාරක් ලංකාවෙන් පිට ගිහිල්ලා ඉන්නකෝ. එතකොට ඔය තියෙන ඔක්කොම හරියනවා. ගෙදරින් කන්න බැරි ඒවා අනම්ම නම් සේරම හරියනවා. මොකද ලංකාවේ හදන තරම් ක්වොලිටියට වෙන තැන් වල හදන්නේ පිට රටවල මිරිස් කන්නේ නැහැ. ඒ මෙහෙම තියෙනවා. ඉතින් ඒ වගේකින් කාලා ආවම දන්නවා ගෙදර තියෙන කෑම කීරා. ඉතින් වෙනද වගේම කියනවා ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එක subscribe කරගෙන යන්න. හැමදාම කන ගෙදර කන කෑම එක වීඩියෝ කරලා අපි බලමු ඔයගොල්ලෝ තා කන්න ආස කෑම තියනවද? ඔයගොල්ලෝ ආස දෙයක් තියෙනවා කියන්න මං හදලා හරි ගන්නම්. ඉතින් හැමෝටම ජය වේවා.